වාහන ආනයනයේදී අයකල් 9.5% අධිභාර බද්ධ නැවතත් ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බඳු මත 9.5 අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අක්ෂණින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද 10 සිට මාස 3ක කාල සීමාවක් සඳහා මෙම සියයට 9.5 අධිභාරය අය කිරීමට නියමිතය. කෙසේ වෙතත් මැයි 10 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 9.5 අධිභාරය බලනොපාන බවද සඳහන්ය. මුදල් අමාත්‍යාංශය විසින් මෙම 9.5 අධිභාරය පසුගිය අප්‍රේල් මාස 9 වනදා සිට ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබූ අතර කෙසේ වෙතත් එය අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.